හායි කොහොමද ඔයාලට ඉතින් අද වෙසක් පෝය දවස අද අපි යනවා අපේ ගෙදර අපි යන්නේ පාදුක්කේ ඉඳන් මතුගමට යනවා. අපේ ප්ලෑන් එක පාදුක්කේ ඉඳන් මතුගමට තියෙන ඔක්කොම දන්සල් ටික වැඳගෙන යන්න. අපි ගෙදර යන ගමන් අපි බලමු කොහොමද එන්නේ කියලා. ඉතින් අපිව තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්මම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අපි ඉස්සරහට අපේ දාන වීඩියෝස් බලන්න පුළුවන්. ඒතකොට ඔයගලන්ට අපි බලමු අද දවස කොහොමද ගෙවෙන්නේ කියලා. හායි අපේ පළවෙනි දන්සල සව් අපිට මීට කලින් දන්සලක් හම්බුණා. බීම දන්සලක්. අපිට ඒක වීඩියෝ කරගන්න හම්බුන්නේ නැහැ. ඔව් වීඩියෝ කරගන්න උන්නේ එතන මේ ටික අවුවයි ඒකින්ද වීඩියෝ කරගන්නත් බැරි කමක් තිබ්බා. ඉතින් අපි මේක තමයි පළවෙනි දන්සල විදියට ඒතකොට සලකන්න. මෙතන මං හිතන්නේ කුරක්කන් කන දන්සලක් තියෙනවා. අපි දැන් හොරණ ඉන්නේ. හොරණ හෙළවචුන් එකෙන් දෙනවා කුරක්කන් කැඳ දන්සලක්. අපේ ඔෂාන් දන්සල් ඇප් එකෙන් ඕක ටාගට් කරගෙනම ආවේ. ඔන්න දැන් ගියා. මටත් එක්ක අරන් එන්නම් කියලා කුරක්කන් කැඳ එක. මං එච්චර ආස නැහැ. දැන් සව්බිව විතරයි බලමු. ඔන්න අපේ හෙල්දි ෆුඩ් ලවර් යනවා කුරක්කන් කැඳ ඉතිරුකුත් අරගෙන. අසයිද කුරක්කන් කැඳ. හායි පුරි දන්සල යාළුවෝ දෙවි දන්සල් තපියයි. අසයිද? හායි මේ මෙයා මොන්නේ නැහැ කොහොමද කියලා මම නෑ නෑ මොනවා. දැන් සව්බිව විතරයි. මට මම හදරන්නේ රසයිද? ඒක නේද මේ තින්දාල් නෑ අතුරු කැල්ලක් තියෙනවා ඒකත් එක්ක තමයි මේ වලන්නේ ඇත්තටම දන්සල් නැති හින්දා ඔන්න මගෙන් මොනවා හරි කන්න කියලා සල්ලි අරන් හායි මෙතන තියෙනවා මං හිතන්නේ අයිස්ක්‍රීම් දන්සල යම් බලන්න ගොඩ වෙලාවකින් පස්සේ පොලිමේ ඉඳලා අපි අයිස්ක්‍රීම් එකක් ගත්තා. ඇත්තටම යාළුවනේ අපිට හම්බුණා අයිස්ක්‍රීම් දන්සල ගොඩක් මේ දෙකක් විතරනේ. ස්කිප් කරගෙන ආවේ. හැබැයි මේ ඇස්සක් ආවද? ඔව් ඇස්සකුත් ආවා. මේ එහෙම එද්දි තේරුණා ඇත්තටම වෙන දන්සල් නෑ. ඊට පස්සේ නැවැත්තුවා. ඉතින් කරන්න දෙයක් නෑ. දන්සල් වලින් කන්නත් එපා. තරෝට තීල් දෙන්නේ යාළුවනේ පුස් අයිස්ක්‍රීම්. මෙතන තවත් අයිස්ක්‍රීම් දන්සලක් තියෙනවා. අපි දැන් අයිස්ක්‍රීම් කෑවා විතර එච්චර පොලිමකුත් නෑ. ආයෙ අයිස්ක්‍රීම් කරන්න අපි. දැන් ඇතිනේ අයිස්ක්‍රීම්. අපි හොරේ ඉඳන් ටිකක් දුර ආවා. පිප්පේ නැහැ දන්සලක් ටික දුරක් එනකන් මම සාසාරණ පයකින් හිටියේ ගෙදර ගිහලා කතන්දර අහන්න වෙයි කියලා අපේ පැත්තේ මිනිස්සු දන්සලක්වත් දෙන්නේ නැහැ කියලා. අපි මතුගම පැත්තට යන ගමන් ඉන්නේ. තවත් මෙතන දන්සලක් තියෙනවා වගේ අපි බලමු බීම ගන්න බීරම ගියත් කමක් නැහැ. දැන් ටිකක් තිබ්බා ඒක වගේ ඒක රහයි නේද ඇත්තට. ඒක ඉක්මනට ගිහුවා තායි එකක් ගන්න පුළුවන් ඒක. ඔන්න ජයග්‍රහයි දෙවෙනි එකත් අරගෙන එනවා ඇත්තටම. හායි. හසයි. ඔන්න අපි දැන් මතුගම පැත්තට යන ගමන් ඉන්නේ. ඉස්සරහ මං ආසම තැනක් තියෙනවා මම පෙන්නන්නම්. හායි ජයග්‍රහයි ඊවෙන යතා මට මතකයි. දෙවෙනි වීම දන්සල දෙවෙනි දැන් අපි ඉන්නේ මං නෑබඩනේ. නෑබඩ හරි ඉන්නේ. ඇත්තටම ඔයගොල්ලෝ කිව්වට විශ්වාස කරලා ඉදන්නේ අපිට දන්සල් 5ක් විතර හම්බුනේ. මොනවා කරන්නද ඉතින් බලමු අපි ගාව ප්ලෑන් B එකක් තියෙනවා. දන්සල් හම්බුන්නේ නැත්නම් දවල්ට ගන්න ප්ලෑන් B එකක්. අපිට ඔක්කොම හම්බුනේ බොන චාපු. ඔව් අපිට මේ කන්න මොකුත් හම්බුන්නේ නැහැ තාම මේ ඔක්කොම උපත් දන්සලතක ඔව් ඒකේ මේ පටන් අරගෙන නැහැ. හැබැයි පටන් ගන්න කලින් පොලිමේ තිබ්බ මං හිතන්නේ කිලෝමීටරයක් එන්න. ඉතින් අපිට තව මං හිතන්නේ කිලෝමීටර 10ක් 15ක් වගේ යන්න තියෙනවා. බලමු ඉතින් ඒ අද්දී දන්සලක් තිබ්බේ නැහැ නේද මේගොල්ලෝ ගෙදරින් තව අපිට දවල්ට කන්න වෙන්නේ. මම තව අවුරුද්දට යන්න බැරුණේ ගාල් දෙක තුනකට යන්න දාගත්තා. අපි කියන්නේ මොකද ඉතින් අපිට ඇත්තටම දන්සල් හම්බෙච්ච නැති එකේ ඒ වගේ වැඩක් හරි කරගන්න වෙනවා මේ වෙලාවේ. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මතුගම ටවුන් එකේ මං හිතන්නේ මේක තමයි ලොකුම දන්සල බත් දන්සලක් තියෙනවා මෙතන.
හම්මූ මාර සනීපයක් තියෙන ඇත්තටම කියනවා නම් මේක ඇතුළට අහම් මම දැන් මෙයාට මේ බටර්ස්කොච් දන්සලක් දෙන්න යන්නේ. පේනවනේ අයිස්ක්‍රීම් කාලා කාලා ආයේ තවත් අයිස්ක්‍රීම් ಜಾති ගන්න වෙනවා. තිබ්බ ಜಾති සෙට් උන් නැහැලු. බටර්ස්කොච් දන්සලා හම්බේ පොඩ්ඩ ඉන්න. ඩයිස්කෝපි හම්බුනේ නැහැ. අයිස්කොපි දන්සලක් නෑ ඇත්තටම හම්බුනේ අපිට දැන් වීගේ දැක්ක හැබැයි ගොඩක් අයිස්කෝපි දන්සල් තියෙනවා කියලා තියෙනවා. ඉතින් එකක් අක්කා. මේකෙන්ද අපි සල්ලි දීලා ඇත්තටම අයිස්කොපි එකක් ගන්න යනවා. කොහේ ගියත් සැලඩ් හදන ඒවාම තමයි. සැලඩ්ම සැලඩ්. ගර්කිනි, බෙල් පෙපර්. Do you miss the salad? කන්න නම් දෙයක් හම්බුන්නේ නැහැ අපිට දවල්ට දන්සලකින්. අපි අපේ ගෙදර යනවා. ගෙදර අරන් යන්න මොන හරි ගන්න අපි ආවා කීස් එකට. යාළුවනේ අපිට අද දවල්ට කන්න නෑ ඇත්තටම. දැන් මේගොල්ලන් ගෙදර ගිහලා තමයි කන්න හදන්නේ. මොන ප්ලෑන් B ක්‍රියාත්මක කරන්න යන්නේ මොනවාරි මේගොල්ලෝ ගෙදරට අරගෙන යන්නේ. අපේ අම්මගේ දන්සල තියනවානේ ඉතින්. සාමාන්‍යයෙන් අපි නෑදෑ ගෙවල් වල යද්දි මේ මිනිස්සුන්ට කැමති දේවල් නේ අරන් යන්නේ. මෙයා නෑදෑ ගෙදරක යද්දි මෙයා කැමති දේවල් තමයි අරන් යන්නේ. චික්කොන්කෝ. දැන් අයිස්ක්‍රීම් කෑම මදිද මට? මට අද මට සෑහෙන්න වර්කවුට් කරන්න වෙනවා. මම හිතන්නේ මම අද ගන්න ඕනේ කැලරි ඉන්ටේක් එකට වඩා සෑහෙන්න ගත්තා. ප්ලෑන් B ඔන්නෝමයි දන්සල්ගේ. ආත් එන්නකම්. කොළ විතරයි ඒක තියෙන්නේ. අපි දැන් දන්සල් වගේ කරන්න ආවේ. දන්සල් තිබ්බේ නැහැ ඉතින්. අපි දාන වීඩියෝ නැහැ. ඉතින් අපි දැන් ආයි මතුගම ඉඳන් පාදුක්කට යන ගමන තමයි තියෙන්නේ. අපි බලමු මේ දැන් ඇත්තටම දන්සල් නවත්තන්නත් වෙලාවක් තියෙයිද දන්නේ නැහැ. මොකද දැන් මම හිතන්නේ 6ටත් කිට්ටුයි. එතකොට හවස දෙන දන්සල් ඔය පාන් දන්සල් එහෙම තියෙන්න පුළුවන්. බලමු අපේ රිටර්න් ට්‍රිප් එකේ. බලමු කොහොමද වෙන්නේ කියලා. සෙනගේ ඉන්න හැමතැනම දන්සලක් කියලා හිතලා සතුටින් ඉපිලෙන යාළුවෙක් ඔයාලගේ සෙට් එකේ ඉන්නවද? අපේ නගේ මෙයා බං. යාළුවනේ මට මාර අද නෝන්ඩි වැඩ ටිකක් තමයි උනේ අත්තරම කියනවා. රෙද්දි ඉල්ල වෙලා තියෙන්නේ. එක තැනක මේ සෙනග හිටිය ගොඩක්. සෙනග ඉන්නවනේ මං හිතුවා ඇත්තටම දන්සලක් තා අම්මට සිරි දන්සලක් තියනවා කියලා. අම්මට සිරි ළඟට ගිහින් බලද්දි මල ගයක් එක. ඉනා වෙන්න හොඳ. ඒ උනාට විපතක් තමයි වෙලා තියෙන්නේ. දන්සලක් නෙමෙයිනේ. දන්සලක් තමයි. මේ අද්දි තිබ්බනේ මේ දන්සලේ ඒක. දැක්ක පටන් ගන්න තිබ්බේ නෑ දැන් තාම පටන් ගන්න. ෂුවර්ද? මේ බද්දා. අපිට අද දවසේ හොයපු දේ හම්බුණා. අපිට පාන් දන්සලක් හම්බුණා මේ වෙලාවේ. මං හිතේ පාන් තියෙයි කියලා. දවස් අවසානයේ අපිට පාන් හම්බුණා. ඇත්තටම කියනවා නම් මේ පාන් මං හිතාවේ පාන් තියෙයි දන්නේ කියලා. මොනවාද අපිට පාන් හම්බුණා යාළුවනේ. මම පාන් දන්සලක් දෙනවා. ඒක තියෙන්නේ හවස 7 වෙනිදා. අපිට ඒක මිස් වුණා. මම ඒක ගැන හිතාවේ අපිට හම්බුණා පාන්. ඇත්තටම මේක නෙමෙයි වෙසක් කියන්නේ ඔයගොල්ලෝ ගෙදරට වෙලා මේ කවුල කට්ටියත් එක්ක එකතු වෙලා ලක්කන්ට කූඩු හදන්න. ඇත්තටම අපිට මේ පාර වෙලාවක් තිබ්බේ නෑ මේ වෙසක් සැරසිට කරන්න. ඒකින්ද අපි මේ ගත්තේ නැත්නම් අර අපිම හදලා අපිම ඒව අලවලා ඒ කරනවා තරම් ෆීලින් එකක් නෑ. ඉතින් ඇත්තටම මේ පාර අපි දෙන්නටම වෛරස් වුණ හැදුනානේ. ඇත්තටම අපි ආසනීපත් වෙලා හිටියේ ඒක නිසා වෙලාවක් තිබ්බේ නෑ. ඉතින් ඒකින්ද මේ පාර මෙහෙම අපි සෙලිබ්‍රේට් කරනවා. ඉතින් අපි දැන් තමයි ඔන්න ගෙදරට ආවේ. මං හිතන්නේ අපි ගියා අද දවසේ අප් ඇන්ඩ් ඩවුන් කිලෝමීටර් 80ක් විතර. දන්සල් හම්බුණා ගොඩක්. අපි සාමාන්‍ය අර එක වගේ අර බීම දන්සල් එහෙම ගොඩක් එක තැන තියෙද්දි ඒවා ස්කිප් කළා. දැන් ඇත්තටම මාර අමාරුයි. හැක් වෙලා ඉන්නේ. කොහොම හරි ඔව් නිකන් වඩන් නිකන් සැලඩ් වෙලා තියෙන්නේ ඇත්තටම කියනවනේ. කොහොම වුණත් ඉතින් මේ අමාරු කාලේ
කොහොම හරි තමන්ට පුළුවන් විදිහට එකතු වෙලා කට්ටිය එකතු වෙලා ඉතින් මේ වගේ දේවල් කරන එක ඇත්තටම වටිනවා සහ මේ මටත් අර අපි කරපු දේවල් මතක් වුණා ඉස්සර මේ අපි අර ෆුට් බයිසිකල් ගොඩක් අරගෙන කට්ටිය ළමයි හිටිය ඇත්තටම මේ ඉතින් හැමෝටම ගොඩක් ස්තුතියි ගොඩක් පිං ඒ වගේම දවසල් දෙන්න සිත් පහළවන හැමෝටම හිතලා කරගන්න බැරි වුණ හැමෝටම ඒ දවසල් වදින්න ගිය හැමෝටම අපි වැන්ද දවසල් අපිට වදින්න බැරි වුණ දවසල් හැමදේම සංවිධානය කරපු ඔක්කොටම හැමෝටම පිං. අර ඒ වගේම තව තවත් හරියන්න ඕනේ හැමදේම සාර්ථක වෙන්න ඕනේ ඔයගොල්ලන්ට කරන කියන්නේ ඔයගොල්ලොත් ඉතින් පුළුවන් විදිහට මේ වගේ දේවල් සංවිධානය කරන්න අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. අතරම මහන්සි යද මාර විදිහට subscribe කරලා තියාගන්න. එහෙනම් ඉතින් අපි ඉන්න බයි.